සකල විද කලා හැකියාවන්ගෙන් පිරිපුන් දිල්ෂාන් අපිත් එක්ක ඉන්නවා. ඔහු අද පිනිරූ සම්මානයෙන් පිදුම් ලැබුවා. චරිතාංග හඬකැවීම් ශිල්පියෙක් සහ සටන් කලාවේ දැවැන්තයෙකු. සටන් කලාවේ අති දක්ෂයෙකු ලෙස ඔහු සම්මානයෙන් පිදුම් ලැබුවා. ඉතින් ඔබට මොකද හිතෙන්නේ මේ පිනිරූ සම්මානෝත්සවය ගැන? ඇත්තටම සන්තෝෂයි අද වගේ දවසක පින්න ප්‍රොඩක්ෂන් වලින් මේ වගේ සම්මානයක් අපි වගේ ගමේ හැංගිච්ච අලුත් අරුවකට දෙන්න තීරණය කරපු එක ගැන. අපි ගමේ හැංගිලා ගමේ මැකිලා යනවට වඩා ඒ මල ලෝකෙට පිපෙන්න අපිට හොඳ අඩිතාලමක් කියලා මං හිතනවා මේ තෝතැන්න. බොහොම ස්තුතියි පින්න ප්‍රොඩක්ෂන්. ඔව් ඔබට පින්න කියන්නේ අලුත් දෙයක් නෙමෙයි වෙනස් දෙයක්ුත් නෙමෙයි. දැවැන්ත කාර්යවේ තිරේ පිටුපසත් ඉඳන් ඔබ දැවැන්ත ශක්තියක් වුණා. ඉතින් ඔබට බොහෝමයක් අත්දැකීම් ඇති. අපිට දැන් හිතෙනවා ඔබ වගේ මේ ශ්‍රේෂ්ඨයට ආපු නවකයෙක්ට ඉස්සරහට යන අලුත් ශිල්පීන්ට ලබා දෙන්න පුළුවන් උපදෙස් ඇති. කොහොමද අපි ඉවසීමෙන් කැපකිරීමෙන් විශ්වාසයෙන් ගමනක් යන්නේ? ඒ සඳහා කොහොමද අපේ ප්‍රොඩක්ෂන් මාධ්‍යාලය අපිට ලබා දෙන සහයෝගය? හරිම කෙටි. විශ්වාසයට විශ්වාසය දෙන්න, අවංකකමට අවංක වෙන්න. තමන්ගේ ගමන සාර්ථකයි. ජය වේවා.